හායි කොහොමද ඔයාලට? අපි අද යන්නේ අනුරාධපුරේ. ඔයාලත් එන්න එහෙනම් අපිත් එක්ක අනුරාධපුරේ යන්න. අපි ගෙදරින් එන්න පිටත් උනේ පාන්දර 5ට විතර. දැන් වෙලාව 8:00 වගේ. අපි දැන් යන්නේ කෙලින්ම අපි ඉන්න තැනට. ඔයාලට මේ දැන් පේන්නේ සඳහිරු සෑය. අපි අද අනුරාධපුරේ ආවේ රුවන්වැලි මහා සෑය ගාව ධර්මදේශනාවක් පවත්වනවා බෞද්ධ නාලිකාවෙන් පටිගත කරන. අපි ඒකට සහභාගී වෙන්න තමයි අද අනුරාධපුරේ ආවේ. එතකොට ඒක ඉවරලා හවස සුවඳ මල් පූජාවකුයි බෙහෙත් ඖෂධ 108 පූජාවකුයි පවත්වනවා. ඒකටත් එක්ක තමයි අපි අද මෙහි ආවේ. දැන් ධර්මදේශනාව පටන් ගන්න යන්නේ. ධර්මදේශනාව අවසන් වුණා පැයකින් විතර වගේ. මේ තියෙන්නේ රුවන්වැලි මහා සෑය බටහිර දොරටුව. රුවන්වැලි මහා සෑයට නාගයෝ ඇවිත් වන්දනාමාන කරන්නේ මේ දොරටුවෙන් කියලා තමයි මතයක් පවතින්නේ. දැන් වෙලාව හවස 6:00 වගේ. අපි දැන් යන්නේ ඖෂධ 108 පූජාවයි සුවඳ මල් පූජාවයි පවත්වන්න. අපේ පූජාවේ දැන් වැඩ කටයුතු ඔක්කොම ඉවරයි. අපි දැන් යන්නේ නවතින තැනට රැට. අපි පහවදා උදේට කිරි ආහාර හදාගෙන රුවන්වැලි මහා සෑයටයි ශ්‍රී මහා බෝධියටයි එනවා ආයේ. අපි එහෙනම්
ඊළඟ දවසෙන් හම්බෙමු. The next day. අපි දැන් පූජා කරන්න මලුත් අරගෙන කිරි ආහාරත් හදාගෙන රුවන්වැලි මහා සෑය ළඟට යන්නේ. ඔයාලත් එන්න එහෙනම් අපිත් එක්ක රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරගන්න. ඔයාලා රට මාතාටිගේ මාමෙන් කරපැත්තේ යනවා නේ ඔයා අතේ තියන් ඉන්නව කොහොමද? අතේ තියන් ඉන්න. අපි දැන් අපි හදාගෙන ආපු කිරි ආහාර ටික රුවන්වැලි මහා සෑයට පූජා කරා.
අපි දැන් මේ රුවන්වැලි මහා සෑය ගාව පහනුයි හඳුන්කෝරුයි එහෙම පත්තු කරලා ජයශ්‍රී මහ බෝසමිඳුන් ගාවට යන්න තමා හදන්නේ. යාර නිදහසේ වඳින්න ඕන කියලා හිතියේ. නිදහසේ වඳින්න ඕන කියලා හිතියේ. නැත්තම් ඊයේ යනවා. ඒ ඉතින් යාර මහන්සි. බෑ ඊයේ වඳින්න බෑ. අපි කට්ටිය දැන් ආව ජයශ්‍රී මහ බෝධිය ගාවට. එතන ගල් වගයක් අදින්න තිබ්බා. අපිත් ඒ කට්ටියට ටික වෙලාවක් උදව් වුණා. Kau dah betul den me? Awal na. Kau me awal na. Niko. Kau anda juga, ini deh, juga sen, juga. අපි දැන් ජයශ්‍රී මහ බෝධිය ගාවත් පහනුයි හඳුන්කෝරුයි එහෙම පත්තු කරලා එන්න පිටත් වෙන්න හදන්නේ. අපි කට්ටිය එද්දි මගෙන් කෑවා. අපි දැන් මේ යන්නේ අපිට නාන්න තැනක් බලන්න. ඔයාලත් එන්න එහෙනම් අපි කොහෙන්ද නාන්නේ කියලා බලන්න. ජරා කොටේ නාන්න
අපි කට්ටිය දැන් නෑවා. නාලා දැන් අපි කට්ටිය ගෙදර එන්න තමා මේ හදන්නේ. මෙතන මොකද පිටවන්නේ? මේ පිටවන්නේ. හා? එතන යනවා පිටවාන. ඕ ලහුලන්නේ. අන්තිමට මෙතන ඉඳලා. ඔකට උරියක් තිබුණානේ. හායි දැන් අපි ගෙදර යන්නයි යන්නේ. දැන් අපේ ලෝකෙක අවසානය මෙන්න දන්ජ. හායි අපි ගෙදර යන්නයි යන්නේ. අපි යන්නේ කුත්තලම පැත්තෙන්. පාර ගමන් ලස්සන දැන්. See you bye. අර පැත්තට යන හරියයි දුරයි. See you bye. Get well. Bye bye. මේ කවුද දෙවුමිගේ ඇවෙන් රයිට්. අපි මගෙන් එන ගමන් බඩීරකුත් ගත්තා. බඩිගෙන් නැති හන්ද අපි දවල්ට කෑවේ නෑ. නාලා එහෙම්මම ගෙදර ආවා. ඊට පස්සේ අපිට මගෙන් එද්දි හම්බුණා උක්බීම හදන තැනක්. අපි කවදාවත් උක්බීම හදලා නැති හන්ද අපිට හිතුණා පොඩ්ඩක් බීලා බලන්න. ඇත්තටම කිව්වොත් ඒක රහයි. කියන්නේ උක් තනිකර සීනි දාන්න නැතුව ඒ අපි කද්දී එන ඒ රහේ විදිහටම ඒකේ ආවේ උක්බීම එකේ. එකක් ගන්න. මම බීලද නෑ. Abon. මේ හිර කරගෙන යන්න නම්. ඒක පිටින් පාලා උඩින් නිකන් දාගන්න. මේ තියෙන පොලිසිය. හරිද නෝ? ඔව්. අම්මා මේදින වඩේ කනද? බඩ කන කට්ටිය අද නැහැ. වඩ කන්න වඩ. බඩ අරුම් මේ කන්න. සමයි මේ යන්නකො දෙමු. මේක හදාන්නද? රාජාංගනේ වැවදයි. පොඩි ගම්මත්. මේක තමයි රාජාංගේ දරා. ජලාශය. අර කන්දට අපිට යන්න බැයිද? කන්ද? මේක අතල දොර අරපම තමයි ලස්සන. පිටවාන. වාන්දරට. මේක අරින්න පොඩ්ඩක්. මම වීඩියෝ එක ගන්න. බෑලා ගන්නද? අර බෑම් එක ගන්න. ගන්නද? ගන්න තමයි ආතල්ම. යන්නේ තමයි ආතල්ම. සිංහ මේ පෙතෙන්ට එනවා. ආවෝ පාත් කරන්න. නෑ ඕන්න. තේනවා නේද හැට. රාජාංගනේ ජලාශය. ඒක මෙහෙම මායි වෙන කලාවකට. ඒක ගල්ට ඇවිදලා රසම තියන්නේ. යා මොකද අසයි. අයි අනේ අපි යමු. අපි ආවද? අපි තාගලා යන්නේ. මිගිහාට යන්න බෑ. අම්මට දීලි වෙනවා. අනේ අහලාද අර පාර තියෙන්නේ අර එහා පැත්තට යන්නේ පාර.
අතනින් අතන පාරෙන් යන්න පුළුවන්. අතන පාර මෙහෙම යන්න තියෙනවා. බලන්න අතනින් එහාට යන්න දෙන්නේ නැහැ. මොකක් හරි ඇති. ඉස්සර ගියා අර කුඩා. දැන් යන්න. කොට ගන්නවද? තෙන්ට යන්න දෙන්නේ නැහැ. සාලා. නේද? ඔය යන්න දෙන්නේ නැහැ. යන්න දෙන්නේ නැහැ. නෑ යන්න දෙන්නේ නැහැ. අතෙන්ට ගියා කිපහර අර අතෙන්ට අතනේ අර හෙට යන්න දෙන්නේ නැහැ. මේක මෙතන හරියනේ. අර කරදි බලන්න අර උඩට ගිහලා තියෙන්නේ. ඉස්සර මොකද තිබ්බෙත් නෑ. නෝන් බස් එකක් ගිහින් බස් එකක් ළමයි ඒගොල්ලන්ට විතරක් මේ කරකොම්. නෑ ඔහොම තිබුණා ඉස්සර. හරි දැන් දෙන්න. ඕගොල්ලෝ නවත්තන්න ඈ. නාන්න තිබුණා නම් ෂෝක් අම්මට සිල්ලේ වාහන නවත්තා තැබෙන්නේ තහම. මොකක් හරි හේතුවක් මත යන්න දෙන්නේ නැහැ දැන්. ඉතින් ගේකෝ. පාලම් කැඩිලා ඇති. පාලම කැඩිලා ඇති. බස්සන් බයියා. ඔය ඉස්සරහ වලාගෙන එළවනවා. බස අයියෝ. අර බලන්න දැන් හරිය බෑ බහන බෑ. අර මෙතන කොහොමද? දැන් ඉතින් ඕක දොරවල් කීයක් තියෙනවද? ගණන් ගන්න දෙමු දොරවල් කීයක් ඕක ඇරියට පස්සේ වතුර මෙහෙම යන්නේ දාගෙන තියෙනවද දෙමු. ගණන් ගන්න බෑ. අර අතෙන්ට ගිහින් ගන්න පොට එකක් ඕන. පාපා මෙතනින් යන්නේ ඕන්න. බහින්න ඕන හෙනකොට. ඇත්ත කෑවට නෙමෙයි. අනේ කම්පැක් කරලා යන්න. බාල යන්න නේද? ඕන්න. ඕනේ නේද? හා? ඕනේ බහැලා අර හෙනකොට දුර යන්න ඕන. මෙතන මේ ගියා. උඩක් දුර නෙමෙයි මේ මෙතනින් මේක තමයි ළමයි අර ඇල. එන වතුර කාර බොස ගන්න. පාක්කා තීද නේද? මේ වතුර මේ අම්මී යන්න බයයි මට නෝ. මේ වතුර ඔය තලවිල්ලෙන් යන්නේ. ඇවිල්ලා. මේ අල්ලලා තියෙන්නේ මේ ඔය කට් කෙල්ලගේ මේ වතුර මේ වතුර ආපු පිළිවෙල අයියේ අර බලන්නේ මේ මෙහෙන් තමයි වතුර පහින්නේ නේ. මෙහෙන් නාන්න තිබුණා. අර ගස් ඉදිරිලා මේ ගස් ඉදිරිලා නාන පොට් එක. මෙන්න ආපු වතුර පාර අම්මෝ මොන වතුරක් මේ වතුර මෙහෙන් යන්නේ අම්මා. මේ ලස්සන ඒවා නානා ලස්සන වතුර අර ටෝප් වතුර ආය නාමද? ආය දවසට එමු. එතන කූල් 7 නාන්න තිබ්බා. ඔය කියන සුන්දර නෑ බං උවමනාය පාකන් තියෙනකොට. ඉස්සුද යමල්ලා ආවා බෑ. අපි ආවා. යේ ඔබ මේක වහගෙන යනකොට අමාරුයි. ඉතිරි වරගෙන යන්න අම්මෝ සනීපයි අනිපයි වීදුරුව මට මම අප්තිරිය. දැන් මේක අඩු වුණා. ඒසි දැන් ඒසි. මේ දූලි ගොඩයක් අමාරුයි. අපේ ඌ දුවිල යනකොට තමයි. කිඹුල්ලු එහෙම ඇති අම්මා වතුරේ ලස්සන බලන්න අම්මා කිඹුල ගැන හිතන්න එපා. නෑ කිම් බහි බෑ මේකේ නෑ. මේකේ තමා කිඹුල්ලු ඉන්නේ ඔය තැන් තැන් වල කිඹුල තමයි අර සුදු පාට පේන්නේ. ඔව් අර පේන්නේ නැති අර පේන්නේ කොළ පාටද? නෑ නෑ ඕන්නේ අම්මෝ හිමාලයක්ගේ කොළ පාට රෝඩ් පේනවද අර? ඔව් අර ඒ කිඹුල තඩි කිඹුලේ. එන්න තඩි දැන් ඉතින් ඒක සාධාරණයි කරන්නේ. 30ක් ගත්තේ 30යි නෙමෙයි 160යි ඈ වරු කියන්නේ 160. 130 නම් තව ගමන්නේ. දැන්
යකෝ ඒක ඇහිලත් දෙන්නේ මෙච්චර කිව්ව 160 කියලා. මේ එක වෙලාවට එක එකව කියනනේ ඌ. යකෝ 130ක් කරනවා. 160යි. අතොස්ස වාගේ. ඒකනේ. 160ක් ගන්න කිව්වේ. බයි මම විතර රුපියල් 5යි යෝග. ඕකේ නෑනේ බං ආ. රුපියල් 10ක වඩා ඉවත් 5ක් ලව්වා. ඉස්සර උගල කනාර මම ඉස්සර කාමරේට දාලා වහන අනේ බං. ජලාශය දැන් නරඹමින් ඕක මේ අවස්ථාවේදී මට පෙනී යනවා ලස්සන කුරුල්ල රෑනක් පියාඹන ආකාරය. මේ ඉංග්‍රීසි වැවහරන ඉන්නේ ලොකු මාළු රෑනක් කරනවාද? කෙලින්ම ඉස්සර බලන්න ඵලයක් මොකද? අනිත්‍යවත්. මම අයියා අපි නම් ඕඩ ගමලා. දෙව්වානේ ඉංග්‍රීසි ජලාශයට ගියත් ඒ ජලාශයට ගිහින් එතකොට අපේ දිනේට එතකොට කෙලින්ම වාහනේ කෙලින්ම බෝඩ්ඩුවක් ආකාරයෙන් පදවාගෙන යනවා. මාළු අල්ලනවා. එන්න මාළු ගන්න කොහොමද? බල්ලට මොලේ තියෙනවා. අපි සෆාරියක් යනවා. තමයි බෑ. මාළු ගන්න. මම එලිෆන්ට්. අයියා තමයි බෑ. අපි සෆාරියක් යනවා. මේ කා විසිරෙන්න ගියත් දන්නේ. අම්මට කොටේ බේනවා මට. කිලෝමීටර් එකක් ඇවිල්ලා ඒකත් මතක් කරේ. ඒ මනස සේම කොයි පයින් යන්නද මානේ? අපි බස්සේ නිකන් පයින් මේ බස් එකම නිකන් හොස් මෙන්න මෙහෙම තමයි අපේ අනුරාධපුරේ ගමන ඉවර වුණේ. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. බයි. පරිස්සමෙන් ඉන්න ඕල හැමෝම.